මම සාමාන්‍යයෙන් මගේ ගොවිපලේ වැඩ කරද්දි බුලත් පිට කනවා. ඒකේ දා ඉඳන් ඉතින් පුරුදු වෙලා හිටියේ. සමහර දවස්වල රැට දත් මදින්නෙත් නැතුවම නිදා ගන්නවා. ඔය පොඩි ඇඟට අමාරුකම් ආවත් මං මගේ ශරීර සෞඛ්‍ය පරීක්ෂා කරගන්න සුවදෙවි සායනටවත් ගියේ නැහැ. ටික කාලයක් යද්දි මට දැනුණා කට ඇතුලේ මොකද්ද වෙනසක් තේරෙනවා. ඒ කියන්නේ ඔය පොඩි වේදනාවක් වගේ ඉන්න පටන් ගත්තා. එක දවසක් ඔය මිඩ්වයිෆ් නෝනාත් කිව්වා සායනයට ගිහිල්ලා පරීක්ෂා කරොත් නරකද කියලා. ඒ වෙලාවෙත් මට හිතුනේ මොනවා චෙක් කරන්නද ඉතින්. අය මට මේ ඉහිම් බහින රෝගයක් නෑනේ. මං ඒව එච්චර ගණන් නොගෙන මගේ වැඩ කටයුතු කරගෙන ගියා. හැබැයි ටික කාලයක් යද්දී ඒ කටේ ආපු වේදනාව දරා ගන්න බැරි හින්දා මං සායනයට එන්න තීරණය කරා. මං සායනයට ආවේ පළමු වතාවට. ළඟම තියෙන MOH එක සෞඛ්‍ය මධ්‍යස්ථාන නිසා ඒක ගොඩක් සුව පහසුවක් වුණා. ඊට කලින් සුවනාරි සායනයට මං බිරිඳ එක්ක ආවත් මං ඇතුළට ගියේ නෑ. මිස් මට කතා කරලා කිව්වා ඇතුළට එන්න කියලා. ඒත් එදා මං ගියේ නෑ. මොකද මං හිතුවා ඒක ඉතින් ගෑනු වලට විතරයිනි කියලා. මං මේ කටේ වේදනාව හින්දා දොස්තර මහත්තයා ගාවට ඇවිල්ලා ඒක පරීක්ෂා කරන වෙලාවෙත් ඔක්කොම අමාරුකම් කියන්න හිතුන්නේ නෑ. මාව පරීක්ෂා කරන වෙලාවේ දොස්තර මහත්තයා මගේ ගැටලු වලට හැබැයි ඉවසීමෙන් සවන් දුන්නා. සෞඛ්‍ය පරීක්ෂණ වලට සම්බන්ධ වෙන එකේ වැදගත්කම එදා තමයි මං හොඳටම ඉගෙන ගත්තේ. දොස්තර මහත්තයා මට කිව්වා මට තියෙන්නේ මුඛ පිළිකාවක් කියලා. කලින් පරීක්ෂා කරා නම් ඒකට මූලික අවස්ථාවෙම ප්‍රතිකාර කරන්න තිබුණා කියලා කිව්වා. මට වුණ දේ අනික් අයට නොවෙන්න නම් මං හිතන්නේ අපි පිරිමි විදියට ඊටා සැලකිල්ලෙන් තමන්ගේ සෞඛ්‍ය පරීක්ෂා කරගන්න යන්න ඕනේ. මොකද සමහර පිරිමි ඒවා ගණන් ගන්නේ නෑනේ. හැබැයි මං පරක්කු වැඩි ඒ වෙනකොට නොමිලේ සේවාව ලැබෙන ළඟම තියෙන සෞඛ්‍ය මධ්‍යස්ථානයට යන්නේකේ වැදගත්කමත් එදා තමයි මට තේරුම් ගියේ. මං හැබැයි එදා ගමට ඇවිල්ලා ගොඩක් කනගාටු වුණා. මං ඇයි කලින්ම ගිහිල්ලා මගේ සෞඛ්‍ය පරීක්ෂා කරගත්තේ නැත්තේ කියලා. හැබැයි ඒ වගේම මං මගේ මිතුරු කණ්ඩායමට, මගේ ගමේ අනිත් පිරිමි කණ්ඩායමට, මගේ නෑදෑයොන්ට සෞඛ්‍ය රැකවරණ සේවා ලබා ගන්න එකේ වැදගත්කම පෙන්වලා දුන්නා. ඇත්තටම කිව්වොත් මං ආදර්ශ සැපෙව්වා. මම වගේ අනිත් අයගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙනුවෙන් පෙනී හිටින්නෙක් බවට මටපත් වෙන්න ඕන වුණා. ගොඩක් පිරිමි විවිධ කාරණා හින්දා තමන්ගේ නිරෝගීකම බලන්නේ නැතුව වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් අපි පිරිමි හෝ ගැහැණු වේවා අපේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ගැන බලන එක ඒක ජීවිතේ වටිනාම දෙයක් කරගන්න ඕනේ. ඒකට හොඳම තැන තමයි ළඟම සෞඛ්‍ය මධ්‍යස්ථානය. එහෙනම් ඔයාලත් ඔයාලගේ තියෙන මොනවා හරි සෞඛ්‍ය ගැටලුවක් නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න දෙන්නේ නැතුව ළඟම තියෙන සෞඛ්‍ය මධ්‍යස්ථානයට ගිහිල්ලා පරීක්ෂා කරගන්න කියලා ඉල්ලා සිටිනවා.